Thank you. මම පාස්ටර් ලිස්ට් ඒ වගේම පාස්ටර් ෂාන්ට ස්තුති කරනවා. පළමු කොට දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඊට පස්සේ පාස්ටර් ෂාන්ට පාස්ටර් ලිස්ට් මම ස්තුති කරනවා. ඉන්දියා ගමනට සහභාගී වෙන්න දුන්න අනගේ කරුණාව ඒ අනුග්‍රහය නිසා ස්තුති කරනවා. I want to thank God and Pastors Roshan and Pastor Liz for the kindness, the opportunity that was created for me to go to India. ඇත්තටම එදා දවස හරි අනර්ගයි පාස්ටර් ක්‍රිස් ආපු දවස ඒ ස්ථානයේ අපි සිටගත්තම ඒ එතන එතුමා ආපු ඒ මොහොතේම ඒ ආලේපය පුදුමාකාර විදිහට දැනුණා. අපි කොයිතරම් දුරකින් හිටිය ඒක පුදුම අනර්ග ආලේපය. ඒ වගේම උන්වහන්සේ පාස්ටර් ක්‍රිස් අපිට කියන්න ගත්තා උන්වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා. දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද? ඒ කැමැත්ත නම් ඔබ ඒ කියන්නේ අප උන්වහන්සේගේ කැමැත්ත සැලැස්ම අරමුණට අපිව ගෙන යාමට මොකක්ද ඒ කියන්නේ ඒක මොකක්ද මොනවද ඔබ වහන්සේගේ කැමැත්ත කියලා අපි ඇසිය යුතුයි කියන එක. Hallelujah. So when Pastor Chris walked into the auditorium, the entire place, the atmosphere changed. There was such a tremendous presence of God. One of the things that came out of Pastor Chris's heart is each one of us needs to know what God's will is for our lives. We need to find it and we need to be in the center of that will. අපි උන්වහන්සේට නිවැරදිව ප්‍රේම කරන්න අවශ්‍යයි. ඒ උන්වහන්සේට නිවැරදිව ප්‍රේම කරන නම් උන්වහන්සේගේ කැමැත්ත අරමුණට අපි අසනකොට උන්වහන්සේ අපිව අපට උදව් කරන්න යනවා ඒ අරමුණ කරා ගෙන යන්න. Hallelujah. So we need to walk in love. We need to love God. When you love Him, it will help us, guide us into the center of His will. ඊළඟට පාස්ටර් ක්‍රිස්ගේ මගේ හදවත ගත්ත තව තැනක් තමයි කිතුණුවෙක් කියන්නේ මොකක්ද කියන එක. පාස්ටර් ක්‍රිස් කිව්වා කිතුණුවෙක් කියන්නේ සදාකාල ජීවනය ලැබපු අය කියන එක. Another thing that touched my heart is Pastor Chris told us who is a Christian. A Christian is someone who has the eternal life of God. උන්වහන්සේ ඒ සදාකාල ජීවනය දෙන්න අපිව දූවරුන් පුත්‍රයන් කරන්න උන්වහන්සේ පැමිණියා. ඒ පැමිණීම උන්වහන්සේ මාංශවත් උනේ උන්වහන්සේත් අතර සංනිවේදනය එකම මට්ටමක තිබිය යුතු නිසා උන්වහන්සේ අපිට මාංශවත් වෙලා අප ඒ ජීවනය අප වෙත පැමිණියා. Wow. So God came to make us sons and daughters of God. He wanted to bring us to the same level as Him so that we could communicate with Him. How wonderful. එතනදී කියන්නේ සම්බන්ධතාවයක් අපි කියනවා කිතුණු ආගම කියන්නේ සම්බන්ධතාවයක් කියලා. නමුත් සම්බන්ධතාවයේ තිබ්බට වැඩක් නැහැ සංනිවේදනය නැත්නම්. ඒ නිසයි උන්වහන්සේ අපාතට පැමිණියේ මාංශවත් වෙලා. So He didn't want just to have a relationship. Christianity is a relationship, but He wanted us to be able to communicate. උන්වහන්සේ අප තුල කියන්නේ 1 යොහන් 5:20 කියනවා සැබෑ වූ තැනන් වහන්සේ තුල නම් උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අප සිටිනවා සැබෑ වූ දෙවියන් වහන්සේද සදාකාල ජීවනයේද උන්වහන්සේය කියලා. In 1 John 5:20 it says, and we know that the Son of God has come and has given us understanding that we may know Him who is true, and we are in Him who is true, in His Son Jesus Christ. This is the true God and the eternal life. He Himself is eternal life. කිතුනේ පුනාමේ සදාකාල ජීවනය අපි තුල තියෙනවා කියන්නේ 2 කොරින්ති 3:17 කියනවා ඒ ස්වාමින් වහන්සේ කියන්නේ ආත්මයන්න් වහන්සේ තමයි අපි තුල සිටින සදාකාල ජීවනය කියන එක පාස්ටර් ක්‍රිස් කිව්වා. 2 Corinthians 3:17 says that the same Spirit lives in us. ඒ වගේම පාස්ටර් ක්‍රිස් කිව්වා ආත්මයන්න් වහන්සේගේ ජීවනය ඔබ තුල තියෙනවා නම් 2 කොරින්ති 9:10 කියන එක
උදාහරණයකට ඒ පදාරන් කිව්වා උන්වහන්සේ තුල දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය සියලු අධිපතිකමේද බලේද හිස වෙන උන්වහන්සේ තුල නුඹලා පූර්ණව සිටින්නහුය කිව්වා. Hallelujah. If Pastor Chris also said, if this same Holy Spirit lives in us, we have the Godhead, the triune God, the Trinity God dwells in us completely. උන්වහන්සේ පාස්ටර් ක්‍රිස් එතනදී පැහැදිලි කරා උන්වහන්සේගේ කැමැත්ත ඒ උන්වහන්සේට අවශ්‍යයි ඒ ජීවනයේ පූර්ණත්වය අප තුලින් ප්‍රකාශ වෙන්න කියන එක. Pastor Chris continued to expand and explain to us that God's desire is that this fullness of God's life in us be manifested through each one of us. එපිස 3:19 කියන පදය අරගෙන පාස්ටර් ක්‍රිස් කියලා දුන්නා උන්වහන්සේ තුල දැනගැන්ම ඒ කියන්නේ දිග්ග පළල උස ගැඹුර කියන තැන ඒ වචනේ ඒ කියන්නේ වචනේ පරිණත භාවය ඒට අවශ්‍ය වෙනවා යේසුස් වහන්සේගේ කරුණාව දැනගැන්ම වර්ධනය වෙන්න ඒ තුල ඇදහිල්ල වර්ධනය වෙන්න. Hallelujah. In Ephesians 3:19, Pastor Chris taught us that we need to have this knowledge that knows the length, the breadth, the width, the depth of God's love, and ultimately to grow up into the fullness of God, the fullness that Jesus himself has, that we can be filled even as Jesus is full of God. උන්වහන්සේගේ කරුණාව තුළ ඇදහිල්ල වර්ධනය වෙනකොට යොහාන් 1:16 අනුව උන්වහන්සේගේ පූර්ණකමින් අපි අනුග්‍රහය ලබනවා කියලා කිව්වා. Hallelujah. Through the fullness of God we receive grace heaped upon grace. John 1:16. අනුග්‍රහයෙන් අනුග්‍රහයට වගේම 2 කොරින්ති 1:3 තෙසලෝනික 1:3 අනුව කිව්වා ඒ අනර්ග ඇදහිල්ල බහුලත්වයේ වර්ධනයකට අපිව ගෙනියනවා කියලා. So just as we go from grace to grace, we also go from faith to faith. 2 කොරින්ති 3:8 අනුව ඒ බහුලත්වය අපිව ඊට පස්සේ මහිමයෙන් මහිමයට ගෙන යනවා කියලා කිව්වා. Wow. 2 Corinthians 3:18 tells us that we go from one level of glory to another, from glory to glory. ඒ වගේම උන්වහන්සේ කිව්වා ඒ අනුග්‍රහය සාමය ඒ වගේම වැඩියෙන් අපි ලබනවා 2 පීටර් 1:1 අනුව. Second Peter 1:2 says that grace and peace be multiplied to us through the knowledge of our Lord Jesus Christ. ඒ වගේම 2 පීටර් 2:2 උන්වහන්සේ පාස්ටර් ක්‍රිස් කිව්වා ජීවිතයටත් දේව භක්තියටත් අදාළ හැම දෙයක්ම උන්වහන්සේගේ දිව්‍ය බලය අපට ප්‍රදාන කොට ඇත්තේ ස්වකීය තේජසෙන් මහිමෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනන් වහන්සේගේ දැනගැන්ම තුලය කියලා. Hallelujah. Once again he says that we will have everything we need for life and for godliness, that will be full of this glory, this peace through the knowledge of our Lord Jesus. උන්වහන්සේගේ ආත්මය නැත්නම් ඒ හුස්ම තුල ඒ ජීවනදායක තුල අපට ඥානය දී තිබෙනවා. Through the Spirit of God we have wisdom. ඒ අන්තර් ඥානය තුල අපි උන්වහන්සේගේ අනර්ග වූ විශිෂ්ට පොරොන්දු අපිට දී තිබෙනවා. Through that we can take hold of the promises, the excellent promises that God has given us. ඒ පොරොන්දු තුල උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයේ පංගුකාරීත්වයෙන් මේ දැනගැන්ම තුල ඒ වගේම ඇදහිල්ල තුල ඒ වගේම ඒ විශ්වාසය තුල ඒ පරිණත භාවය තුල අනුග්‍රහය මහිමේ ලැබෙනවා කියන්නේ අපේ පූර්ණත්වය අපි ප්‍රකාශ වෙන්න යනවා. So we start maturing in this knowledge, we start growing in this knowledge, and we start participating in God's divine nature in this through these promises. ඒක තමයි උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත තුලින් ඒ පූර්ණත්වය ප්‍රකාශ වීම. This is God's will for our life, that this fullness be manifested through us.
පුංචි Wow. Dr. Anusha has summarized, I think, one day of the India trip. thank you. ඉතින් මේ දේවල් මම තව අනුග්‍රහය ඒ කියන්නේ මේක මගේ තුලට කාවැදුනා. ඒ වගේම පාස්ටර් ක්‍රිස් කොලොස්සි 2:9-10 කියනකොට මගේ ඇස් වලට කඳුළු ආවා. ජොයල් ඉපදුනේ ඒ පදේ මම මෙහිණි කිරීම තුල. මගේ කුස පිළිසිඳ ගත්තේ. මගේ බුද්ධ ආගමේ හිටියේ මං කේන්දරවල කියලා තිබ්බේ මට දරුපල නැහැ කියලා. ගිය හැම තැනකම කිව්වා. වෛද්‍යවරු මාව පැත්තක දැම්මා. එක එක ආත්ම ඇවිල්ලා දරුවෝ විනාශ කරනවා දරුවෙක් නැති වුණා. නමුත් ඒ දේවල් ඒ සියල්ල පැත්තක දාලා මේ ගැඹුරු අධ්‍යයනය කරනකොට මේ වචනය ඒ ජීවනය මාව යථාර්ථයක් බවට පත් කරලා මගේ ජීවිතය පූර්ණත්වයකට ගෙනා. Hallelujah! Colossians 2:9. That was what she believed for her son after 23 long years. She said before that, the horoscope said that she would not have a child, that the evil would come and keep destroying every child that she conceived. She lost 2 children. But she meditated on this verse, that the fullness of the Godhead dwells in me. And that's how she conceived that precious child Joel who is seated over there. ඇත්තට මම ස්තුති කරනවා. එතනදී මට ඒක ඇඬුණා මගේ ජීවිතේ මතක් වෙලා. ඒ වගේම පාස්ටර් රොෂානියදා මට පැහැදිලිව ඒ දේවල් මට පැහැදිලි කරලා දුන්නා. ස්තුති කරනවා. ඉතින් ඒ වගේම මේ හැම දෙයක් තුලම උන්වහන්සේගේ වචනේ යථාර්ථය මේ අවබෝධය තුල ගැඹුරට වචනේ යනවා කියන්නේ අපේ ජීවිත පූර්ණත්වය කියන්නේ සඵලත්වයේද නිරෝගීකමද ඒ හැම දෙයක් තුලම අපි අන් අයට මහිමයක් වන පිණිස අපේ ජීවිත පූර්ණත්වයට ගෙන ඒ වගේ මේ වගේ ගමක් තුල මේ වගේ දේවල් අපිව සහභාගී කරවීම තුල තව තව අපේ ජීවිත අලුත් වෙනවා. ඒ දේ අපි අන් අයට ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේ මේ මාසේ 26 වෙනිදා මම තීරණය කරා මගේ ආයතනය තුල අපි 200ක විතර කැම්පේන් එකක් යනවා. ඒ වගේම එදාට අපි ලොකු මේ ඒ කියන්නේ සුභාරංචි සේවයක් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් මන් දියත් කරනවා. Wow. So she says tears came to her eyes when she heard Colossians 2:9 and she remembered how Pastor Roshan gave her that word, encouraged her, prayed for her for the child to be conceived, and now she's opening up her hospital to have a crusade on the 26th of December. Hallelujah. Glory to God.